ඕගොල්ලෝ ලංකාවේ රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක්ද? එහෙනම් මේක තමයි මම හිතන්නේ තියෙන හොඳම ඔපචුනිටි එක. ඕගොල්ලෝ ඕස්ට්‍රේලියාව එහෙම නැත්නම් නවසීලන්තේ එහෙමත් නැත්නම් අපේ ලෝකේ තියෙන ඉතා දියුණු රටවල් වලට තමන්ගේ ප්‍රොෆෙෂන් එකකින් රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට වැඩ කරන්න යන්න තියෙන ඔපචුනිටි එකක් අරගෙන තමයි මේ සැරේ ඕස්ට්‍රේලියා එක සහ IHM ආයතනය ලංකාවට එන්නේ. ලංකාවට ඇවිල්ලා අපි තවත් ඉතා දෙවන්ත රෝඩ් ෂෝ එකක් කරනවා ඕස්ට්‍රේලියන් නර්සිං රෙජිස්ට්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක්. මේ ප්‍රෝග්‍රෑම් එක ඕපන් වෙලා තියෙන්නේ අපේ ලංකාවේ ඉන්න රජයේ එහෙම නැත්නම් නර්සින් කවුන්සිල් එකේ රෙජිස්ට්‍රේෂන් එක අරගෙන ලංකාවේ රෙජිස්ටර්ඩ් නර්සස්ලාට සහ ප්‍රයිවට් සෙක්ටර් එකේ රෙජිස්ට්‍රේෂන් එක අරන් ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන රෙජිස්ටර්ඩ් නර්සස්ලාට තමයි මේ ඔපචුනිටි එක අරන් එන්නේ අපි. ඉතින් ඕගොල්ලෝ නර්සිං එක්ස්පීරියන්ස් එක තියෙනවා නම් එහෙම නැත්නම් නර්සිං ඩිග්‍රී එකක් එහෙම නැත්නම් බැචලර් ඩිග්‍රී එකක් එහෙම නැත්නම් ඩිප්ලෝමා එකක් විතරක් තියෙනවා වුණත් අපිට පුළුවන් ඕගොල්ලන්ව ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා ඕස්ට්‍රේලියන් නර්සිං ක්වොලිෆිකේෂන් එක හදලා දෙන්න. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඕගොල්ලෝ අපේ සෝෂල් මීඩියා ෆලෝ කරනවා නම් ඕගොල්ලෝ දන්නවා ඕස්ට්‍රේලියා IHM කියලා කියන්නේ කාලයක් තිස්සේ දැන් අවුරුදු කිහිපයක් තුල ශ්‍රී ලංකන් රෙජිස්ටර්ඩ් නර්සස්ලාට ගොඩාක් ඔපචුනිටිස් හදලා දුන්න ආයතනයක්. අපි මේ වෙනකොට විශාල ප්‍රමාණයක් රෙජිස්ටර්ඩ් නර්සස්ලා ඕස්ට්‍රේලියාවට ගෙනල්ලා තියෙනවා. ඕගොල්ලන්ට ඒගොල්ලන්ගේ ටෙස්ටිමොනිස් එහෙම ඒගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් ඕගොල්ලන්ට බලන්න පුළුවන් අපේ සෝෂල් මීඩියා through. ඉතින් මම හිතන්නේ මේ 30 වෙනිදා මේ මාසේ 30 වෙනිදා ඉරිදා උදේ 9 ඉඳන් හවස 5 වෙනකන් ඕස්ට්‍රේලියා එකත් IHM ආයතනයත් ඇවිල්ලා ඕගොල්ලන්ගේ නර්සිං ක්වොලිෆිකේෂන්ස් බලලා අපි ඕගොල්ලන්ට නර්සිං ඔපචුනිටි එකක් හදලා දෙනවා ඕස්ට්‍රේලියාවට එන්න. ඉතින් මේ අවස්ථාව මගහරින්න එපා. ඕගොල්ලෝ දන්න සියලුම ඕගොල්ලන්ගේ යාළුවන්ට නෑදෑ හිතවතුන්ට මේ පණිවිඩය දෙන්න. ඕස්ට්‍රේලියාවට රෙජිස්ටර්ඩ් නර්ස් කෙනෙක් විදිහට එන්න බලාපොරොත්තු වෙන අයට මම හිතන්නේ කදිම අවස්ථාවක් මේක. ඕගොල්ලන්ගේ වයස එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එක ඉංග්‍රීසි නොලෙජ් එක මේ සියලුම දේවල් වලට සොලියුෂන්ස් අරගෙන එන්නේ. ඉතින් මේ 30 වෙනිදා අපි ඉතාම විශාල ස්කෝලර්ෂිප්ස් ප්‍රමාණයක් එහෙම නැත්නම් ප්‍රොමෝෂන්ස් ප්‍රමාණයක් අරගෙන එන්නේ. ඒ නිසා ඕගොල්ලන්ට ආවොත් මම හිතන්නේ ඉතාමත් වැදගත් වෙනවා. ඕගොල්ලෝ නර්සිං කැරියර් එකෙන් ඉස්සරහට යන්න ඕස්ට්‍රේලියාවට එහෙම නැත්නම් නවසීලන්තයට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් 30 වෙනිදා වරද්දන්න එපා. 30 වෙනි ඉරිදා උදේ 9 ඉඳලා හවස් 5 වෙනකන් අපි රාමඩා හොටෙල් එකේ කොළඹ අපි ඉන්නවා. ඇවිල්ලා අපිව හම්බෙන්න එදා on the spot admissions අපි කරනවා, registrations කරනවා. ඒවට ready වෙලා අපිත් එක්ක එන්න. ඕගොල්ලන්ට ලබන පෙබරවාරි මාර්තු වෙනකොට ඕස්ට්‍රේලියාවට එන්න පුළුවන් විදිහට ප්‍රෝග්‍රෑම් එකක් අරන් තමයි අපි එන්නේ. See you there.